හෙලෝ කොහොමද යාළුවනේ බලන්නකොද මම මේ චිකන් කරිය හත විදිය ලස්සනයි නේද පාට ඉස්සෙල්ලාම මම චිකන් ටිකක් කපලා අරගෙන ඒකට මම ඔක්කොම පහේ ಜಾති දාගත්තා මිරිස් කුඩු කහ කුඩු කුරුඳු කුඩු මස් කරි කුඩු ඒකෙන් මම ටිකක් වැඩිපුර දාගන්නවා අමු තුන පහ කුඩු ඒ ටික මම ඔක්කොම එකතු කරලා බෙදපු තුන පහ කුඩු ටිකකුත් එකතු කරා. ඒකලා අන්තිමට මම ලුණු ටිකකුත් එකතු කරගත්තා. ඒකලා මම මේ චිකන් ටික හොඳට මිශ්‍ර කරගන්නවා. පහේ ටික චිකන් කෑලි වලට වැදෙන්න මම චිකන් ටික හොඳට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මම වලඳ ලිපට තියලා තෙල් ටිකක් දාගත්තා. තෙල් ටික රත් වෙනකොට මම ඒකට අබෑට ටිකක් උළුහාල් ඇට ටිකක් සහ කරාමුණටි 4-5ක් එකතු කරා. මේ තමයි මගේ චිකන් එකට දාන්න තියෙන ලුණු, අමු මිරිස්, සුදු ලුණු ටික. ඉස්සෙල්ලාම මම අබෑට ටික පුපුරනකොට තෙල් ටික රත් වෙලා සුදු ලුණු ටික සහ ඉඟුරු ටික එකතු කරගත්තා. ඒ ටික පොඩ්ඩක් තෙලේ ටෙම්පරාදු වෙන්න ඕනේ. මම ඒකටම කරපිංච ටික, අමු මිරිස් ටික, ලුණු ටික එකතු කරගත්තා. ඒ ටික තෙලේ ටෙම්පරාදු වෙලා එනකොට සුවඳක් එනවා. සුදු ලුණු ඉඟුරු එකට තෙලේ ටෙම්පරාදු වෙනකොට අමුතු සුවඳක් එනවා. ඒක එනකොට මම තක්කාලි ටිකත් ඒකට එකතු කරගත්තා. ඊට පස්සේ මම මගේ කපාගත්ත චිකන් ටික පහේ දාලා අනලා තිබ්බ ටික මම තෙල් වලකට එකතු කරගත්තා. මේක මෙහෙම තෙලේ ටිකක් ටෙම්පරාදු වෙන්න දෙනකොට මස් එකෙන් මාර සුවඳක් එන්නේ. ටික වෙලාවක් මෙහෙම ටෙම්පරාදු වෙන්න දීලා තමයි මම ඒකට වතුර එකතු කරගන්නේ. මස් ටික මෙහෙම තෙලේ පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ මම මස් ටික තැම්බෙන්න වතුර ටිකක් එකතු කරගන්නවා. ඒක ටික වෙලාවක් මම හොඳින් මිශ්‍ර කරලා ඒක මූඩියකින් වහලා තියාගන්නවා. ටික වෙලාවකට පස්සේ මේ බලන්නකො චිකන් වලද ඒකේ තෙල් පෑදිලා තියෙන්නේ. දැනටමත් මාර සුවඳයි මේක. තවත් ටික වෙලාවක් මේක මූඩියෙන් වහලා මම පිස ගන්නවා. මෙන්න ටික වෙලාවකට පස්සේ දැන් චිකන් ටික ඉදිලා ඇති. දැන් චිකන් ටික හොඳ ගන්නට පදමට ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්නකො චිකන් ග්‍රේවි එකක් තික් වෙලා තියෙනවා. මේක හරිම රසයි. මේක ලිප් ඔෆ් කරාට පස්සේ මේ ග්‍රේවි එක තව ටිකක් තික් වෙනවා. දැන් බලන්නකො තෙල් පෑදිලා මාර සුවඳක් තියෙන මේක හරිම රසයි. හදලා බලන්නකො ඔයාලා. මගේ YouTube channel එකත් එක්ක ඔයාලා දිගටම රැඳිලා ඉන්න. ඔයාලට ගොඩාක්ම ස්තුතියි. මගේ වීඩියෝස් නරඹන්න. මට ඒකේ තියෙන අඩුපාඩු කමෙන්ට්ස් කරන්න. ඔයාලට ගොඩාක් ස්තුතියි. ගොඩාක්ම ආදරෙයි. Thank you.